හායි යාළුවනේ. අද මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන හිටියොත් ඔයාලගේ පොකට් එකෙන් රුපියල් 50000කට වඩා ඉතුරු කරගන්න පුළුවන් වෙයි. මම කොහොමද කියලා දෙන්නම්. ඉතින් ෆිට්නස් වලට ආස කරන, විශේෂයෙන්ම නිරෝගිමත් ජීවන රටාවකට ආස කරන සහ ඒ වෙනුවෙන් මුදල් වියදම් කරන. අපි කියන්නේ අනාගත ආයෝජනයක්නේ. ෆිට්නස් සම්බන්ධයෙන් ඔයාගේ නිරෝගීතාවය සම්බන්ධයෙන් ඔයා මේ වියදම් කරන මුදල් මම හැම වෙලාවෙම කියන දෙයක් තමයි ආයෝජනයක්. නමුත් මේ වගේ ආයෝජන කරන්න එපා. මේ වගේ මුදල් නාස්ති කරන්න එපා. ඒ වෙනුවට කරන්න දේවල් මම මේ වීඩියෝ එක අන්තිම වෙනකොට ඔයාලට කියලා දෙන්නම්. ඉතින් යාළුවනේ මේකට හේතුව තමයි අද උදේ මට මැසේජ් එකක් එවලා ළඟදී එකතු වෙන ක්ලයන්ට් කෙනෙක් ක්ලයන්ට් ඉතාලම වර්ක්අවුට්ස් මොනවත් පටන් ගත්තේ නැහැ. මම මීල් ප්ලෑන් එක සහ වර්ක්අවුට් එක හදලා මේ එයාගේ ෆස්ට් සෙෂන් එක තියන්න සෙකන්ඩ් සෙෂන් එක තියන්න අපි ප්ලෑන් කරලා ඉන්න ගම එයා අහපු දෙයක් තමයි එයාගේ ෆැමිලි එකේම කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා එයාට සහ එයාගේ නෝනාට. ඉතින් ඒක නිසා ට්‍රෙඩ්මිල් එකකට ආයෝජනය කරමුද කියලා. හැබැයි මම ගත්කටටම කියන්නේ කිව්වේ එයාට ආයෝජනය කරන්න එපා මේ වගේ දෙයකට. මොකද ඒකට හේතුව තමයි මම ඕන තරම් දැකලා තියෙනවා මේකට ආසාවෙන් සහ මුලින්ම ගන්න අර මොටිවේෂන් එකත් එක්ක අර මුලින්ම වීඩියෝ එකක් දැක්කට පස්සේ හරි අපි මෙඩිකල් රිපෝට් එක දැක්කලා නැත්නම් රෙඩ් ෆ්ලැග් එකක් පෙන්නුවට පස්සේ ඔන්න දැන් අපි හොගාලා ඉන්ටර්නෙට් එකේ බලනවා මොනවද ඔප්ෂන් එක්සර්සයිසස් ඔප්ෂන් මේ දේවල්. නමුත් කවදාවත් හිතන්නේ හරියට කෝච් කෙනෙක්ව හම්බෙලා හරියට මීල් ප්ලෑන් එකක් අරගෙන මේ රටාව කොහොමද කරන්නේ වගේම ව්‍යායාම හරියට නිවැරදිව කරන්න ඉගෙන ගන්න ඕනි කියලා ඒ දේ ගැන අපි හිතන්නේ. අපි කෙලින්ම බලන්නේ ඉන්ටර්නෙට් එකේ මොනවද තියෙන ඔප්ෂන්ස් එක. ඒ දේවල් ඔයාලා මේ කතා කරන දේවල් ඔයාලගේ රිපෝට්ස් ඔයාලා සර්ච් කරන දේවල් එක්ක ඔයාලට Google එකෙනුත් සජෙස්ට් කරන ඇඩ්ස් පෙන්නනවා අනිවාර්යයෙන්ම මේ ට්‍රෙඩ්මිල් ගැන ඊට පස්සේ සප්ලිමන්ට්ස් ගැන weight loss pills ගැන weight loss supplements ගැන ඔයාලට පෙන්නනවා. ඉතින් මේ දේවල් එක්ක ඔයා පෙළඹ වෙනවා මේ වගේ ගන්න. ඉතින් මගේ ක්ලයන්ට් හොඳ වෙලාවට මම හිටියා මේ වගේ ප්‍රශ්නයක් අහන්න. හැබැයි බහුතරයක් දෙනෙක්ට මම දන්නවා එයාලා මේ වගේ දේවල් පර්චේස් කරලා අන්තිමට ගොඩක් විශේෂයෙන්ම මේ ට්‍රෙඩ්මිල් සහ මේ එක්සර්සයිසස් මැෂින් ලොකු මුදලක් දීලා අඩුම ගානේ ලක්ෂයකටත් වැඩි වෙනවනේ දැන් මේ වෙනකොට ට්‍රෙඩ්මිල් එකක් ලක්ෂයකට වැඩි වෙනවා. හෝම් ට්‍රෙඩ්මිල් එකක් හෝම් යූස් කරන නෝමල් කමර්ෂල් එකක් නෙමෙයි කමර්ෂල් එකක් නෑ ඊටත් වඩා ලක්ෂ 2-3කට වඩා වැඩි. ඉතින් නමුත් මේ හෝම් එකක් ගත්තාම ඊට පස්සේ ඒක රූම් එකේ භාගයක් විතර ඉඩත් යනවා. සමහර වෙලාවට ඒක තියන්න ස්පේස් එකකුත් නැහැ කොහොම හරි කරලා තියෙනවා සාලේ හරි කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඕක පාවිච්චි වෙන්නේ නැහැ. මොකද පුරුද්දක් නැහැ. පුරුද්දක් නැහැ කියන්නේ අර හැබිට් එකක් විදියට ව්‍යායාම කරන එක හැබිට් එකක් වෙලා නැහැ. තාම පටන් ගත්තේවත් නැහැ එක්සර්සයිස් කරන්න. ඒ වගේම කටපාලනයකුත් නැහැ. ඒ වගේම ඔයාගේ ප්‍රයොරිටි එක වෙනස් කරගෙන ඔයාගේ ෂෙඩියුල් එක හදාගෙනත් නැහැ. ඉතින් එතකොට මේ දේවල් අඩු වෙනකොට කරන්නේ නැති වෙනකොට ඔයා කොහොමද ඔයා හිතන්නේ මේක දිගටම කරගෙන යයි කියලා. ඉතින් ඒකට තමයි මුලින්ම හරියට නොලෙජ් එකක් අරගෙන හරියට මේක කන්ටිනියු කරනවා. හරිද? කන්සිස්ටන්සි කියන එක ගොඩක් වැදගත් මේකට. එහෙම නැතුව ගොඩාක් දෙනෙක් මම දැකලා තියෙනවා මගේ ක්ලයන්ට්ලත් ගොඩාක් දෙනෙක් ඉන්නවා. ඒ වගේම මීට පැය එකමාරකට කලිනුත් මම ක්ලයන්ට් කෙනෙක්ව ට්‍රේනින් කරා. දැන් මම මේ දේ එයාට එක්ක කතා කරා. කතා කරනකොට එයා කිව්වෙත් බලෙත් මේ මම කෝච් මේ අපේ ගෙදරක් තියෙනවා ට්‍රෙඩ්මිල් එකක්. ඒකෙත් ඇඳුම් අනලා තමයි තියෙන්නේ කියලා. පාවිච්චි කරන්නේ අපරාධ ලොකු සල්ලි වියදම් කරා. නමුත් කවදාවත් පාවිච්චි කරන්න ඕනේ නැහැ. දැන් එයා මුදල් ගෙවාගෙන එනවා දැන් පර්සනල් ට්‍රේනින් සඳහා. ඇයි ඒ ඉතින් ට්‍රෙඩ්මිල් එක පාවිච්චි කරන් තිබ්බනේ. ගැටලුව තමයි ඒක කරන්න හරි මොටිවේෂන් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම අර හැබිට් එකක් විදියට පුරුද්දක් විදියට ඒක කරගන්න නැතුව ඒක නිරෝගිමත්කම පුරුද්දක් විදියට කන්සිස්ටන්ස් එකත් එක්ක කරගෙන යන්නේ නැති කෙනෙකුට මේ දේ කරන්න අමාරුයි. වැඩේ පටන් ගන්න. ඒකට එයාලට උදව් ඕනේ. ඉතින් ඒ උදව්ව ගන්න මම කියන්නේ කෝච් කෙනෙක්ට කතා කරන්න ඔන්ලයින් හෝ වේවා ඔයාලගේ ජිම් එකේ හෝ වේවා අර දෙන මුදලේ වගේ මං හිතන්නේ ලොකු මුදලක් ඉතුරු කරගන්න පුළුවන් අර පර්සනල් ට්‍රේනින් ලබා ගන්න. ට්‍රේනින් සෙෂන් එකක් ලබා ගන්න. සෙෂන්ස් කීපයක් කරනකොට ඔයාලට හොඳ නොලෙජ් එකක් එනවා. ඊට පස්සේ ඔයාලට ගෙදර වර්ක්අවුට් කරනවා නම් හෝම් වර්ක්අවුට් කරන කෙනෙක් නම් ඔන්ලයින් කෝචින් කරන කෝච් ඔයාලට උදව් කරයි මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මම ඔයාලටත් උදව් කරන්නම් මේ වගේ මේ වීඩියෝ එකේදී. මුලින්ම ඔයාලට ගෙදර තියෙන සර්ෆේස් එක, ඒ කියන්නේ විශේෂයෙන්ම මේ පොළව ඔයාලට ෂූ එකක් දාගෙන කරනවා නම් ඒත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් යෝගා මැට් එකක් වගේ පාවිච්චි කරන්න. යෝගා මැට් එක සාමාන්‍යයෙන් රුපියල් 2500 3000 විතර වෙයි නෝමල් එකක්. හරිද? හයි එන්ඩ් එකක් ගත්තොත් ඉතින් 10000ක් විතර 15000ක් විතරක් වෙයි. නමුත් ඔයාලට එහෙම දෙයක් ඕනේ නැහැ. ඔයාලට ෂූස් තියෙනවා නම් ඒත් කමක් නැහැ. නමුත් අර දැන් අපිට පුෂ් අප් එකක් කරන්න බැයි නම් නී පුෂ් අප් එකක් කරනවා නම්
ඒ වගේ දෙකදී ඔයාගේ නීස් දෙක දණහිස මේ වගේ රෆ් සර්ෆේස් එකක තියෙනවට වඩා ටිකක් හાર્ඩ් සර්ෆේස් එකක තියෙනවට වඩා ඔයාලට යෝග මැට් එක පාවිච්චි කරන එකෙන් අර ෆෝම් එකක් තියෙන එකෙන් ඔයාගේ මේ නීස් ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා සපත්තු දාන්න නැතුව වර්ක්අවුට් කරනවා නම් ගෙදර ඇතුළේ කරනවා නම් යෝග මැට් එක යූස් කරන්න පුළුවන්. හරිද? ඇබ්ස් ක්‍රන්චර්ස් මොකක් හරි ඔයාගේ කෝ මසල්ස් ට්‍රේනින් කරනවා නම් ගොඩක් වෙලාවට මැට් එක ගොඩක් ප්‍රයෝජනවත් ඔයාලට නිකන් රෆ් සර්ෆේස් එකක කරනවට වඩා. හරිද? හાર્ඩ් සර්ෆේස් එකක ඒ එක්සර්සයිසස් කරනවට වඩා. ඒ වගේම තමයි ඊට පස්සේ ඊන් ඉදිරියට ගිහිල්ලා ඔයාලට පුළුවන් කෙටල් බෙල් එකක් හරි නැත්නම් ඩම්බෙල්ස් දෙකක් හරි පොඩි ඩම්බෙල්ස් දෙකක් හරි විශේෂයෙන්ම ඩම්බෙල්ස් ගන්නකොට ඩම්බෙල්ස් වල weight එක change කරන්න පුළුවන් බා එකක් එක තියෙන එක ගන්න. හරිද? එහෙම නැති වුණොත් වෙන්නේ ඔයාට අර ෆික්ස් ඩම්බෙල් නැත්නම් හෙක්සා ඩම්බෙල් එකක් ඔයා ගත්තොත් එහෙම ඒ ඩම්බෙල් එකේ weight change කරන්න බෑනේ. එතකොට ඔයාලට progressively overload කරගන්න බැරි වෙනවා. එතකොට ඔයාලට වෙන්නේ හෙමින් ඔයාලට ඒ weight එකට හුරු වුණාට පස්සේ හිතන්නකො මුලින්ම ගන්න සාමාන්‍ය කිලෝග්‍රෑම් 2.5 ඩම්බෙල්ස් දෙකක් ගත්තා කියලා. ඒක දැන් මාස 3-4ක් වර්ක්අවුට් කරනකොට දැනෙන්නේවත් නැහැ. එතකොට ඔයා හෙමින් ඕවර්ලෝඩ් කරන්න ඕනේ. රෙසිස්ටන්ට් එක. අඩුම ගානේ රෙසිස්ටන්ට් බෑන්ඩ් එකක් තිබ්බොත් ඒ වැඩිත් කරන්න පුළුවන්. නමුත් weight එක වැඩි කරන්න ඕන නිසා පුළුවන් නම් අර ෆික්ස් ඩම්බෙල් එකක් නැතුව චේන්ජ් කරන්න පුළුවන් ඩම්බෙල් එකක් ගන්න. ඕකෙත් තියෙනවා ඩම්බෙල් ගන්න පුළුවන් රේන්ජ් එකක් තියෙනවා. ලොකු මුදලක් වියදම් කරන්න ඕනේ නැහැ. නෝමල් මේවා දෙකක් ගන්න. සාමාන්‍ය කිලෝග්‍රෑමයක් 450 550 වගේ නෙවෙන්නේ ඩම්බෙල් එකක. නැත්නම් ඉතින් ෆික්ස් ඩම්බෙල් දෙකක් ගත්තත් පාඩුවක් නෑ. පොඩි ගාණක් වෙන්නේ. හරිද? ට්‍රෙඩ්මිල් එකක් තරම් හයියෙන් ඒ වගේ මැෂින්ස් තරම් ලොකු ගාණක් වෙන්නේ නෑ. ඉතින් ගොඩක් ලොකු ඉතුරුවක් වෙයි ඔයාලට. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් රෙසිස්ටන්ට් බෑන්ඩ් එකක් යූස් කරන්න. ඒ වගේම පුළුවන් නම් ඉස්සරහට ගිහලා කෙටල් බෙල් එකක් යූස් කරන්න. හැබැයි ඉතින් මේ කෙටල් බෙල් එක ලිෆ්ට් කරන විදිය කොහොමද පුෂ් අප් එකක් කරන්නේ, කොහොමද බොඩි වේට් එක පාවිච්චි කරලා ස්කොට් එකක් කරන්නේ, හරියට පුල් අප් එකක් කරන්නේ කොහොමද, හරියට ස්ට්‍රෙචින් කරගන්නේ කොහොමද, වෝම් ඩවුන් කොහොමද කරන්නේ, වෝම් අප් කරන්නේ කොහොමද, මේ දේවල් ටික හරියටම ජිම් එකකට ගිහිල්ලා හරි පර්සනල් ට්‍රේනින් අරගෙන හරි යම් මුදලක් වියදම් කරලා ඒ සේවය ලබා ගන්න. ඒක කවදාවත් අපතේ යන්නේ නැහැ මේ ට්‍රෙඩ්මිල් එකක් ගන්නවා තරම්. නමුත් ට්‍රෙඩ්මිල් එකක් ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට මම දැකලා තියෙන්නේ භාවිතා කරන්නේ නැහැ. හැබැයි ඉතින් මම කියන්නේ හැමෝම ඒක කරනවා කියලා. සමහරු මේ ෆිට්නස් ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් හොද්දට ව්‍යායාම කරන පුරුද්දක් විදිහට ව්‍යායාම කරන මේක කන්සිස්ටන්සි එක ගැන දන්න හරිද හොඳ කමිට්මන්ට් එකක් තියෙන කට්ටියට මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. එයාලා මේවා පාවිච්චිත් කරනවා. ඒක නිසා හොඳ ආයෝජනයක්. හරිද? මම කියන්නේ නරක ආයෝජනයක් කියලා ට්‍රෙඩ්මිල් එක. හොඳ ආයෝජනයක්. නමුත් බිගිනර් කෙනෙක් විදිහට අය වගේ ලොකු ආයෝජනයක් කරන්න යන්න එපා. පොකට් එකේ සල්ලි ටික ඉතුරු කරගන්න. හරිද? මේ වගේ ෆැන්සි ජිම් මැෂින්ස් ඒ වගේම ඔය එක පීල්ස් වර්ග සප්ලිමන්ට්ස් වර්ග දැන් ඔයාලා මේ කතා කරනකොට මේ වීඩියෝ එක බලනකොට ගොඩාක් වෙලාවට මේක ඔයාලා මේ මයික්‍රොෆෝන් ඇක්සස් එක දීලා ඇතිනේ ඇප්ස් වලට. ඔයාලා නොදැනුවත්වම හරි මේ ඇප් ඉන්ස්ටෝල් කරනකොට ඉතින් මේ දේවල් ඔක්කොම අහලගෙන ඉඳලා ඔයාට හැම දෙයක්ම Google එක හරි Facebook හරි YouTube හරි මේ හැම දෙයක්ම ඔයාලට පෙන්නනවා. ඉතින් මේ පෙන්නන්නේ ඔයාලට මිලදී ගන්න පුළුවන් වෙන්න ඇඩ්ස් පෙන්නන්නේ. හරිද? එයාලා හරියට ඔඩියන්ස් එක ටාගට් කරලා හරියට ටාගට් කරලා ඔයාට පෙන්නනවා. ඉතින් මේ දේවල් වලට අහු වෙලා ගන්න යන්න එපා. නිකන් අපරාධේ මුදල් නාස්ති කරන්න එපා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක බලපු ඔයාගේ සහ ඔයා මේ ට්‍රෙඩ්මිල් එකක් ගන්න හිතාගෙන හිටියා නම් අයියෝ දැන් වයිෆ්ට කොලෙස්ටරෝල් නේ, මට කොලෙස්ටරෝල් නේ, අපේ ෆැමිලි එකේ ඔක්කොටම කොලෙස්ටරෝල් නිසා ඒ වගේ මේ වගේ ලෙඩක් තියෙන නිසා අනිවාර්යයෙන්ම ව්‍යායාම කරන්න ඕනි කියලා ට්‍රෙඩ්මිල් එකකට මුදල් ආයෝජනය කරන්න එපා. ඔයාට කන්සිස්ටන්සි කියන එක ගැන, බේසික් නොලෙජ් එකක් තියෙන එක ගැන, ඒ දේවල් ගැන හිතන්නේ නැතුව. හරිද? මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා. ඔයාලගේ පොකට් එකේ රුපියල් 50000කට වඩා ඉතුරු කරගන්න.